ඔබ මේ වීඩියෝ බලන්නේ අහම්බෙන් කියලාද ඔයා හිතන්නේ? සමහර විට ඒක අහම්බයක් නොවෙන්නත් පුළුවන්. ඔයාගේ ජීවිතයේ මෑතකදී අමුතු දේවල් සිදු වෙනවද? මුදල් ලැබෙනවා ඒත් ඔයාගේ අතේව රැඳෙන්නේ නැහැ. අවස්ථා ළඟට එනවා ඒත් ඔයාට ඒව අතහැරෙනවා. ගෙදර ඉන්නකොට හේතුවක් නැතිවම මහන්සියක් බරක් හිතේ නොසන්සුන්තාවයක් දැනෙනවා. නැත්තම් ඔයාගේ නිවසට ඇතුළු වෙන හැමෝම මේ ගෙදරට ආවම හරිම සැනසීමක් දැනෙනවා කියලා කියනවා. ඉතින් අද අපි කතා කරන්න යන දේ ඔබට ඉතාම වැදගත් වෙන්න පුළුවන්. ලොව පුරා පැරණි ආධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට අනුව අප ජීවත් වෙන සෑම ස්ථානයක්ම යම්කිසි ශක්තියක් දරනවා. අපිට ඒක ඇස් දෙකෙන් දකින්න බැරි වුණත් අපිට ඒක දැනෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ විශ්වයේ ධනාත්මක ශක්තිය ඔබේ නිවසට ආකර්ෂණය කරන බවට විශ්වාස කරන අద్භූත ශාක තුනක් ගැනයි. ඒ වගේම මේ ශාක වලින් එකක් හරි ඔබේ නිවසේ දැනටමත් තිබෙනවා නම් සමහර විට ඒක විශ්වයෙන් ඔබට ලැබුණු පුංචි සංඥාවක් වෙන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ආදරණීය ඉල්ලීමක් තියෙනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න සජෙස්ට් වෙන්නේ. ශතවර්ෂ ගණනාවක් පුරා මිනිසුන් ශාක සාමාන්‍ය අලංකාරයක් ලෙස බැලුවේ නැහැ. ඔවුන් විශ්වාස කළේ සෑම ශාකයකටම තමන්ගේම කම්පනයක්, තමන්ගේම ශක්තියක්, තමන්ගේම පණිවිඩයක් තිබෙන බවයි. ඒ නිසාම පුරාණ රජමාලිකාවලත්, දේවාලවලත්, ආරාමවලත් විශේෂ ශාක වගා කරලා තිබුණා. ඔවුන් විශ්වාස කළේ සමහර ශාක මිනිස් සිත් සංසුන් කරන බවයි. සමහර ශාක ධනීය ශක්තිය ආකර්ෂණය කරන බවයි. ඒ වගේම සමහර ශාක ආශිර්වාදය රැගෙන එන බවයි. අංක 1 මනි ප්ලාන්ට් සමෘද්ධියේ සංකේතය. ඔබ මනි ප්ලාන්ට් දැකලා ඇති. සාමාන්‍යයෙන් කොළ පැලයක් වගේ පේන මේ ශාකය ඇත්තටම ලොව පුරා මිලියන ගණනක් දෙනා වාසනාවේ සංකේතයක් ලෙස සැලකෙනවා. ෆෙන්ෂුයි සම්ප්‍රදායට අනුව මනි ප්ලාන්ට් යනු මුදල් සහ සමෘද්ධිය ආකර්ෂණය කරන ශාකයක්. එහි කොළ හදවතක හැඩයට සමාන වීමත්, නිරන්තරයෙන් ඉහළට වර්ධනය වීමත්, ජීවිතයේ දියුණුව නියෝජනය කරන බවත් ඔවුන් විශ්වාස කරනවා. මෙහි ඇති අමුතුම කාරණය තමයි බොහෝ දෙනෙක් කියනවා මනි ප්ලාන්ට් එකක් හොඳින් වැඩෙන්න පටන්ගත් කාලයේ ඉඳන්ම එයාලගේ ජීවිතේත් අලුත් අවස්ථා වැඩි වුණා කියලා. අලුත් රැකියා, අලුත් ආදායම්, අලුත් මිනිස්සු, අලුත් දොරටු. ඉතින් මනි ප්ලාන්ට් එකක් ලංකාවේ මුදලෙන් රුපියල් 250-350 අතර ඉතාම සුළු මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. අංක 2 ලකී බැම්බු වාසනාවේ නිහඬ ආරාධනය. මේ ශාකය ගැන ලෝකයේ පුරාම තිබෙන විශ්වාසය අතිශයින්ම පුදුමයි. පැරණි චීන විශ්වාසවලට අනුව ලකී බැම්බු යනු සාර්ථකත්වය, සෞඛ්‍ය සහ වාසනාව ආකර්ෂණය කරන සංකේතයක්. ඒ කඳක් ඍජුව ඉහළ යනවා. හරියට ජීවිතයේ ඉදිරියට යන්න කියලා මතක් කරනවා වගේ. ඔයා කවදා හරි හිතලා තියෙනවද ඒ සමහර කාර්යාලවලට ඇතුල් වුණාම දියුණුවේ හැඟීමක් දැනෙන්න කියලා? ඒ සමහර ව්‍යාපාරික ස්ථානවල ලකී බැම්බු ප්ලාන්ට් එක අනිවාර්යෙන්ම තියෙන්නේ කියලා. මොකද එයාලා විශ්වාස කරනවා මේ ශාකය හරහා ධනාත්මක ශක්තිය කලා එන බව. ඇත්තටම මේ ශාකය Tamanට මැජික් බලයක් තිබෙනවා කියලා විද්‍යාත්මකව සාක්ෂි දරන්නේ නැහැ. නමුත් සෑම දිනකම ඔබට බලාපොරොත්තුවක් මතක් කරන සංකේතයක් ඔබ ළඟ තිබීම ඔබේ සිතුවිලි පවා වෙනස් කරන්න පුළුවන්. සමහර විට ඒක තමයි සැබෑ මැජික් එක. ඉතින් ඒ වගේම ඔයාට මට තවත් විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. අපේ මනෝ වයිබ්ස් අපි පටන් අරන් තියෙනවා පොඩි සර්විස් එකක්. අපි මේක තමයි පොඩියට තමයි කරන්නේ. හැබැයි අලුත් ෆීචර්ස් අපි ඉස්සරහට ඇඩ් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් අපි පොඩි දෙයක් පටන් අරන් තියෙනවා ඇෆර්මේෂන් ස්ටුඩියෝ එකක්. ඒ කියන්නේ අපි ඔයාලට කස්ටමයිස් පර්සනල් manifestation affirmation audio ඔයාලට හදලා දෙනවා ඉතාම සුළු මුදලකට. මොකද දැන් YouTube එකේ ගත්තොත් ඔයාගේ අරමුණක් වෙනුවෙන් personal විදියට ගත්තොත් ඔයාට affirmation එකක් නැහැනේ. හිතන්නකෝ ඔයා කෙනෙක්ව manifest කරනවා. හැබැයි ඔයා එයාම focus කරලා හදපු affirmation අපිට දැනට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාට කෙනෙක්ව manifest කරන්න ඕන නම් අපි ඒ කෙනා වෙනුවෙන්ම
ඔයා වෙනුවෙන්ම හදපු වෙනම personalized affirmation pack අපි ළඟ තියෙනවා. ඉතින් ඊටාම සුළු මුදලකට ඔයාලට පුළුවන් අපෙන් ඒවා ලබා ගන්න. බේසික් පැක් එක තියෙනවා රුපියල් 100යි. ඒක වෙන්නේ ඊට වඩා පුංචි ගාණයි personalized customized affirmation audio pack එක price එක වෙන්නේ. ඉතින් වැඩි විස්තර ඔයාලට දැනගන්න ඕනි නම් description box එකේ තියෙන අපේ WhatsApp number එකට message එකක් දාන්න. මම හරියටම ඔයාලට විස්තරය කියන්න. අංක 3 තුල්සි ආශිර්වාදයේ ශාකය. දැන් අපි යන්නේ 3 වෙනි ශාකයට. මේ ශාකය සාමාන්‍ය ශාකයක් නෙවෙයි. ශතවර්ෂ කරනාවක් තිස්සේ පූජනීය ශාකයක් ලෙස සැලකුණු ශාකයක් තමයි තුල්සි කියන්නේ. පුරාණ කාලයේ මිනිසුන් විශ්වාස කළේ නිවසක් අසල තුල්සි ශාකයක් තිබීමෙන් එම නිවසට ආශිර්වාද ලැබෙන බවයි. එහි සුවඳ, එහි පැවැත්ම, එහි නිහඬ සුන්දරත්වය මිනිසුන්ගේ සිතට සැනසීමක් ගෙන එන බව ඔවුන් විශ්වාස කළා. ඉතින් ඔයා කවදා හරි දැකලා තියෙනවද පැරණි නිවෙස් ඉදිරිපිට තුල්සි පැලයක් තිබෙන විදිහ? ඒක අලංකාරයක් විතරක් නෙවෙයි. ඒක පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආ විශ්වාසයක්. සමහර විට ඒ විශ්වාසය නිසාම මිනිසුන්ගේ හදවත් වලට සාමය ලැබුණ වෙන්නත් පුළුවන්. ඉතින් විශ්වයෙන් ලැබෙන තවත් පණිවිඩයක්. ඔයා දැකලා තියෙනවද සමහර වෙලාවට ඔයා හිතන්නේවත් නැති වෙලාවක මොකක් හරි ශාකයක් ඔයාගේ ජීවිතයට එනවා. කෙනෙක් තෑග්ගක් විදියට දෙන්න පුළුවන්. නැත්නම් ඔයාට හදිස්සියෙන් මේ ශාකය ගැන උනන්දුවක් ඇති වෙනවා වෙන්න පුළුවන්. විශ්වය අපිට පණිවිඩ දෙන්නේ සමහර වෙලාවට වචන වලින් නෙවෙයි, සංකේත වලින්, ආම්බයන් වලින්, ලකුණු වලින්. ඉතින් ඔබේ නිවසේ තැනටමත් මේ ශාක තුනෙන් එකක් තිබෙනවා නම් සමහර විට ඒක ඔබේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වීමට පෙර ලැබුණු පුංචි මතක් කිරීමක් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න සැබෑ ශක්තිය තියෙන ශාක එකම නෙමෙයි. ඔබේ සිතුවිලි වල, ඔබේ විශ්වාසයේ සහ ඔබේ ක්‍රියාවන් වල. නමුත් ලස්සන ශාකයක් සෑම දිනකම ඔබට බලාපොරොත්තුව, සමෘද්ධිය, සැනසීම සහ ධනාත්මක බව මතක් කරනවා නම් ඒකත් එක්තරා ආකාරයක මැජික් එකක්. මොකද වැඩි වියදමක් නැතුව ඔයාගේ ජීවිතයට ධනය, සෞභාග්‍ය ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි කලින් මතක් කිරීමත් මතක් කරනවා ඔයාලට ඕනි නම් customized affirmation ඉතාම සුළු මුදලකට ඔයා වෙනුවෙන්ම ફોකස් කරලා හදාගන්න. කතා කරන්න අපිට බලන් ඉන්නවා කතා කරනකන්. ඒ වගේම දැනට අපෙන් ඒ විදිහට කස්ටමයිස්ඩ් කරලා affirmation ගත්ත ගොඩ දෙනෙක් ඉන්න. හරිම හොඳයි. ඉතින් කතා කරන්න මම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. ඔයාගේ ඒ ප්‍රශ්නේ හරියටම මුලින් ඉඳන් ફોකස් කරලා ඔයාට ගැලපෙන්නේ මොන වගේ එකක්ද කියලා බලලා ඒ හැමදේම අපි ලස්සනට ඔයාට හදලා දෙනවා. ඉතින් ඔයාගේ ජීවිතයට ආශිර්වාදයේ සමුද්දේ සහ ධනාත්මක ශක්තිය පෙරේතිරේව කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි නැවත හමු වෙමු.